ලබන සතියේ ඔය කතාවේ උච්චතම අවස්ථාවට අපි එනවා. පන්තිය කට් කරගන්න එපා. පැහැදිලිද? හා. තව සතියක් දෙකකින් ඔය කතාව අවසානයේට එනවා. පැහැදිලිනේ? හා. පොට් ටික ඇතුළට දාගන්නකෝ. right. ඔය කතා කරන උන්ට විශේෂයෙන් කියන්නේ දරුවෝ ඔය කෙපර කෙලින යාළුවෝ ළඟට ඉඳගන්න එපා. හරි ඔබේ යාළුවා ඔබට කරදරයක් නම් ඔබේ යාළුවා ඔබට ඇණයක් නම් ඒ යාළුවෝ ගලවන්න. හරි කිසිම වෙලාවක පසුතැවිලි වෙන්න එපා. හරි දැන් මම පන්ති කරන වෙලේ මගේ යාළුවෝ එනවද? මාව හම්බෙන්න එනවද? නෑ. කෝල් කරනවද? නෑ. මේ බෙත් එක පොඩ්ඩක් කතා කරන්න ඕනේ. හවුස් සෙට් එකමද? එහෙම. හරි හොඳ යාළුවෝ එහෙමයි. වැඩක් කරන වෙලේ කරදර කරනවද? නෑ. වැඩක් කරන වෙලේ කරදර කරනවා නම් පුතේ එවුන් යාළුවෝ නෙමෙයි. හොඳට මතක තියාගන්න. ඔබේ සුබ සිද්ධියට වැඩ කරන එවුන් නෙමෙයි. තමා ඩියුටි කරන වෙලේ කරදර කරන්න එනවා නම් එවුන් යාළුවෝ නෙමෙයි. හොඳට මතක තියාගන්න. යාළුවෝ හදවතේ යාළුවෝ කවදාවත් ඔබ වැඩක් කරන වෙලාවට කරදර කරන්නේ නැහැ. ඌට මොනවා හරි කතා කරන්න තියෙනවා නම් පුතේ වෙනම වෙලාවක් යොදාගෙන වැඩේ කතා කරන්න එනවා. නිකන් කතා කරන උන් යාළුවෝ නෙමෙයි. හොඳට මතක තියාගන්න. හරි ඔබ ඉගෙන ගන්න වෙලේ යන කතා කරනවා නම් උන් යාළුවෝ නෙමෙයි. හරි උන් මිතුරෝ ඉන්න බෑ. යාළුවෝ නම් පුතේ මේ මට ඔයත් එක්ක කතා කරන්න තියෙනවා. යන්න අරුණාලු. රයිස් එකක් දාලා කන ගමන් අපි කතා කරමු. යාළුවෝ. හරි මට ඔයත් එක්ක කතා කරන්න තියෙනවා. යන්න මොන හරි කන ගමන් කතා කරමු. යාළුවෝ. උගේ ගානේ කණ්ඩ අරන් දෙනවා අපිට තියෙන්නේ කතා වහගෙන ඉන්න විතරයි. ආස නැද්ද පුතේ එහෙම යාළුවා ආශ්‍රය කරන්න? මම නම් හරි ආසයි එහෙම යාළුවන්ට. තේන කොහෙවත් යන ගෝතයෝ මේ වැඩක් කරන වෙලේ කතා කරන්න එනවා නම් එවුන් නම් මම ආශ්‍රය කරන්නෙම නෑ. මම ප්‍රතිපත්තියක් විදියට එහෙමයි. ඒ වගේම නෙගටිව් යාළුවෝ කවදාවත් ආශ්‍රය කරන්න එපා. කියාගත්තේ ගමන් බෑ කියාගත්තේ ගමන් ඉන්න යාළුවෝ කවදාවත් ආශ්‍රය කරන්න එපා. ඍණාත්මක යාළුවෝ ආකල්ප වලින් ඍණාත්මක යාළුවෝ ඔබේ යාළුවෝ කරගන්න එපා. එවුන් එක්ක හිටියොත් පුතේ අපි හැමදාම පල්ලෙහාට වැටෙනවා. අපි දන්නේම නැතු. ඒක නිසා නෙගටිව් චින්තනයක් තියෙන එවුන් ආශ්‍රය කරන්න එපා. දියුණු වෙන්න බලාපොරොත්තු ඉන්නවා නම් පුතේ පොසිටිව් චින්තනයක් ධනාත්මක සිතුවිලි තියෙන යාළුවා ආශ්‍රය කරන්න. ඒක තමයි දියුණුවේ එකම රහස. නමයි ගමයි මාතලේ තමයි මේ හිතේ තියෙන තම අපේ කමයි දෙනි වතන් දෙද්දි කට පුරාම යයි තව අලුත් උමුන් හොයන්නේ